අද අපි කතා කරන්න යන්නේ The Richest Man in the Babylon කියන පොතෙන් අපේ ජීවිතයට මුදල් පාලනය පිළිබඳව ගන්න පුළුවන් උපදෙස් පහක් ගැන. එහෙනම් ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් අපේ වීඩියෝ එකට. ඔයගොල්ලන්ගේ ජීවිතේ දශමිකින් හරි වෙනස් කරන්න අදත් දැන් අපි අපේ කතාවට. ඔයා කවදාද හිතලා තියෙනවද සමහරක් මිනිස්සු ඇයි තමන් හම්බ කරන මුදලින් ආයෙ සල්ලි හම්බ කරන්න කියලා? ඒත් සමහරක් අය ඉන්නවා කොච්චර හම්බ කරත් මාසෙ අන්තිමට අතේ ස්පර්ස් එක දිහා බලාගෙන ඉන්න. මෙන්න මේ ප්‍රශ්නයට ලස්සන විසඳුමක් හොයන්න මීට අවුරුදු ගානකට කලින් ජීවත් වුණ ආකේඩ් කියලා පුද්ගලයෙක්ට අපි එහෙනම් බලමු The Richest Man in the Babylon කියන පොතෙන් අපි කොහොමද අපේ ජීවිතයට මුදල් පිළිබඳව පාඩමක් ගන්න කියලා. පළවෙනි පාඩම. පළමුවෙන් ඔබටම ගෙවන්න. දවසක් මේ බැබිලෝන් නගරයේ මිනිස්සු මේ ආකේඩ්ගෙන් ඇහුවා ඔබ කොහොමද ධනවත් වුනේ? ආකේඩ් දුන්නා උත්තරයක් මම උපයන හැප මුදලින්ම කොටසක් මටම තියාගත්තා. අපි කොටස් දෙනා කරන්නේ පඩිය ලැබුණ ගමන් බිල් ගෙවනවා, ණය ගෙවනවා, shopping කරනවා, ඉතුරු වුණොත් විතරක් ඉතිරි කරනවා. හැබැයි ධනවත් මිනිස්සු කරන්නේ අනිත් හැම දෙයකටම කලින් Tamanට ගෙවන එක. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉස්සෙල්ලාම Tamanට හම්බෙන මුළු මුදලෙන් යම් කිසි ප්‍රතිශතයක් අපි කියමු 10% කියලා වෙනත් ගිණුමකට දානවා. ඊට පස්සේ තමයි Tamanගේ වියදම් ගැන ඒගොල්ලෝ කල්පනා කරන්නේ. දෙවෙනි පාඩම. වියදම් පාලනය කරන්න. අකේ කියනවා ආශාවන්ගේ අවසානයක් නෑ. ඔයා රුපියල් 50,000ක් හම්බ කරනකොට ඔබ හිතනවා මට ලක්ෂයක් හම්බුණොත් සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒත් ඔයාලට ලක්ෂයක් හම්බුනහම අලුත් ආශාවන් එනවා. අලුත් වියදම් එනවා. අලුත් අවශ්‍යතා එනවා. අන්තිමට ආයෙත් කිස්පසුන් වෙනවා. ඒ නිසා අවශ්‍ය දේ සහ ඕන කරන දේ අතර වෙනස තේරුම් ගන්න. තුන්වෙනි පාඩම. මේක හරිම ලස්සන පාඩමක්. මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන තත්ත්වයට පත් කරනවා. මොකද මේක තමයි. අපි ආකේඩ් කියන විදිහටම අහලා බලමු. ආකාඩ් කියනවා ඉතිරි කර මුදල් නිදාගෙන තිබුණේ නෙවෙයි. ඒවා මං වෙනුවෙන් වැඩ කරා. ඒ කියන්නේ එයා කියන්නේ මේ ඔයා ඉතිරි කරන මුදල් ආයෝජනය කරන්න කියලා. මොකද ඒ මුදල් ආයෝජනය කරාම ඒ මුදල් තව මුදල් හදන්න පටන් ගන්නවා. බොහෝ අය මුදල් උපයනවා, වියදම් කරනවා, නැවත උපයනවා, නැවත වියදම් කරනවා. ඒ චක්‍රයෙන් එළියට එන්නේ නැහැ. මුදල් වැඩට යවන්න. මුදල් වලට ඔයා වෙනුවෙන් හම්බ කරන්න සලස්වන්න. ඊට පස්සේ මේ පොතෙන් අපිට දෙන පාඩම තමයි හතරවෙනි පාඩම. ඒ මොකක්ද? ඔබේ ධනය ආරක්ෂා කරන්න. මේ පොතේ ආකාඩ් කියන චරිතේ මෙහෙම කතාවක් වුණා කියලා කියනවා. මේ ආකාඩ් තමන්ගේ මුදල් එක දවසක් අත්දැකීමක් නැති කෙනෙකුට බාර දෙනවා. ඔහුට ලාභයක් හම්බ වෙයි කියලා කියන්නේ එයා ආයෝජනය කරනවා. හැබැයි ඔහුට තම මුදල නැති වෙනවා. එදා මේ ආකේඩ් ඉගෙන ගන්නවා හැම අවස්ථාවක්ම ආයෝජනයක් නෙවෙයි. හැමෝටම ඔබේ මුදල් දෙන්න එපා. මුලින්ම ඔබ ආයෝජනය කරන දේ ගැන ඉගෙන ගන්න. ඊට පස්සේ ආයෝජනය කරන්න. ඊට පස්සේ පස්වෙනි පාඩම. ඔබේ හැකියාව වැඩි කරගන්න. මේ පොතේ කියනවා ආකාඩ් එක රැයකින් ධනවත් වුණේ නෑ. ඔහු ඉගෙන ගත්තා. ප්‍රශ්න ඇහුවා. දැනුම ලබා ගත්තා. තමන්වම දියුණු කරගත්තා. මතක තියාගන්න ඔබේ ආදායම ඔබේ දැනුමට වඩා වේගයෙන් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා මුලින්ම ඔබ තුල ආයෝජනය කරන්න, ඉගෙන ගන්න දේවල් ප්‍රයෝජනයට අරගෙන ඒ මගින් දැනුම හම්බ කරන්න. ඉතින් බැබිලෝන් අද නැහැ. එහි රජවරු නැහැ. අද ආකේඩුත් නැහැ. එහි මාලිගා බොහොමයක් නැහැ. හැබැයි එහි තිබුණු ධනයේ මූලධර්මය අද ඔබට ධනවත් වෙන්න ඕනේ නම් පළමුවෙන් ඔබටම ගෙවන්න. වියදම් පාලනය කරන්න. මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන්න සලස්වන්න. ඔබේ ධනය ආරක්ෂා කරගන්න. ඔබවම දියුණු කරගන්න. මතක තියාගන්න ධනය ගොඩනැගෙන්නේ එක දවසින් නෙමෙයි. එක පුරුද්දකින්. ඊට පස්සේ තවත් පුරුද්දකින්. ඊට පස්සේ තවත් පුරුද්දකින්. අවසානයේ ඔබේ අනාගතය අද තීරණවල ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. මම අද ඔයගොල්ලන්ට The Richest Man in the Babylon කියන පොතෙන් කරුණු 5ක් කියලා දුන්නා.
මේ දේවල් තමන්ගේ ජීවිතයට උපයෝගී කරගන්න අනිවාර්යෙන් මතක තියාගන්න. අවසානයේට කියන්න තියෙන්නේ මුදල් උපයන එක කලාතුරකින් කෙනෙකු ධනවත් කරනවා. මුදල් පාලනය කරන එකයි කෙනෙක්ව ධනවත් කරන්නේ. ඉතින් අපි තවත් දවසක හම්බෙමු. මේ until I win.